හැමෝම ආයිබෝන් කියලා පිළිගන්න Headspace YouTube channel එකට child psychology mental health ගැන උනන්දු වෙන හැමෝම අපේ channel එකත් එක්ක මුලින්ම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න කියලා ආදරෙන් ඕගොල්ලන්ට මතක් කරනවා. මං හිතනවා ඕගොල්ලෝ ගිය සතියේ අපේ වීඩියෝ එක බලන්න නැති කියලා. මොකද අපි අද කතා කරන්න යන මාතෘකාව ගිය සතියේ වීඩියෝ එකෙම කන්ටිනියුේෂන් එකක් තමයි අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේ කතා කරේ ෆෝන් ඇඩික්ෂන්, ඒ වගේම ස්ක්‍රීන් ඇඩික්ෂන් ගැන. අපි ගිය සතියේ කතා කරා ස්ක්‍රීන් ඇඩික්ෂන් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ස්ක්‍රීන් ඇඩික්ෂන් වලින් ඔයගලන්ට මානසිකව ඒ වගේම කායිකව වෙන බලපෑම් ගැනත් අපි ගිය සතියේ කතා කරා. මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ සතියේ වීඩියෝ එක බලන්න කලින් ගිය සතියේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න කියලා. ඔයගොල්ලන්ට මෙතන ක්ලික් කරලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. අපි අද කතා කරමු ක්‍රමානුකූලව දරුවෙක්ව ෆෝන් ඇඩික්ෂන් වලින් වළක්වා ගන්න කොහොමද කියලා. මේ දවස්වල ගොඩක් මා වෙතට එන අය අහන ප්‍රශ්නයක් තමයි මගේ පුතා අනේ සර් මගේ පුතා ගොඩක් ෆෝන් එකේ වැඩි කාලයක් ඉන්නේ ෆෝන් එකේ. ඉතින් මේක ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවා. මොකද වැඩි කාලයක් ඉන්නවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. අපි ආයුතු ලෙස ඒකට උචිත නොවන ලෙස ෆෝන් එක භාවිතයට දුන්නා නම් කුඩා කාලයේදී ඔහු ඒකත් එක්ක ඇලෙනවා, ඒකත් එක්ක සම්බන්ධ වෙනවා, ඔහුගේ මනස ඒකත් එක්ක බැඳෙනවා. දැන් මේ తত্ত্বය අපි කියනවා ෆෝන් ඇඩික්ෂන් එකකට යන්න පුළුවන්, ඇබ්බැහි වීමකට යන්න පුළුවන්. නමුත් ඇබ්බැහි වී ඉන්නවා කියලා දැනගන්න එක ගැන අපි ඉතිසලා කතා කරා. මගේ අනිත් පරණ වීඩියෝ බැලුවොත් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි ඇබ්බැහි වීමට ලක් වූ ළමයි මොන ආකාරයේද කියලා. ඔවුන් කන්නේ නැහැ වෙලාවට, නාන්නේ නැහැ, වතුර බොන්නේ නැහැ, ඒ වගේම කාමරෙන් එළියට එන්නේ නැහැ, අනිත් අයගේ සම්බන්ධතාවයක් නැහැ, ඒ වගේම වෙන අය සමග සම්බන්ධතාවයක් නැහැ, පාසල් යෑම අප්‍රියයි, ඒ වගේම ඇත්තටම එයා කවුරුත් සමග ගනුදෙනු කිරීමක් නැහැ. ඒ නිසා ඒ අය අපි කියනවා ෆෝන් එකට ඇබ්බැහි වීගෙන එන අය. නැතිනම් ෆෝන් එක නැති වුණාට පස්සේ ඉතාම ආවේගශීලී, දරදඬුයි, ඒ වගේම තරහ පිට කරනවා, ඒ වගේම දාඩිය දානවා, එයාව වෙවුලන තත්වයටත් පත් වෙන්න පුළුවන්. මේක අපි කියනවා ෆෝන් එකකට ඇබ්බැහි වීම අයගේ විරමණ ලක්ෂණ. නැත්තම් ඒ අයට ඒක නැති වුණාම ඇතිවන තත්වය. දැන් මේ වගේ තත්වයක ඉන්න අයව නම් කවුන්සලින් කරලා තමයි ගලවන්නේ. ඒත් මම කතා කරන හැම වෙලාවෙම වළක්වා ගැනීමට හැකියාව තියෙන අවම අවදානමක ඉන්න දරුවන්ව කොහොමද ගලවගන්නේ කියලා. ඒ අයට ඕගොල්ලන්ට තියෙනවා, අපිට කියන්න තියෙනවා, ඒ අයත් එක්ක කතා කරන්න ඕනේ. කතා කරලා ඒ අයත් එක්ක වෙලාවක් වෙන් කරගන්න ඕනේ. ඒ අයට ෆෝන් එක දෙන්න. දැන් වැරදි දෙයක් තියෙනවා, වැරදි ක්‍රමවේදයක් තියෙනවා. පාසලේ වැඩ සියලු දෙන්නේ ෆෝන් එකට. ඒ නිසා මට ෆෝන් එක දෙන්න. මොකද මේ වැඩ බල ලියලා මම වැඩ කරන්න ඕනේ ඉස්කෝලේ කියලා කියනවා. දැන් එහෙම කියනකොට මවකගේ වගකීම තමයි එහෙම වෙනවද කියලා බලන එක. එහෙම බලන්නේ නැතුව ෆෝන් එක දිලා මේකෙන් කරගන්න ඉස්කෝලේ වැඩනේ කියලා අතාරින්න බෑ. අනිත් එක තමයි ෆෝන් එක දෙන කාලය. කොච්චර කාලයකටද දෙන්නේ? කොච්චර කාලයකටද ඒක එයත් එක්ක ඉන්න දෙන්නේ? ඒක ගැන අධීක්ෂණයකින් වැඩ කරන්න ඕනේ. අවදානම අඩු අයට විනයක් දැම්මට පස්සේ අපි දන්නවා ඒ අය ඇබ්බැහි වීමකට යන එක, ෆෝන් එකට ඇටච් වෙන එක නැති වෙලා යනවා. නමුත් අපි කියමුකෝ එයා දැනටමත් පැය 2ක් 3ක් 4ක් තනිකඩව තනියෙන් ඉඳගෙන ෆෝන් එක පාවිච්චි කරනවා කියලා. අන්න ඒ අය දැන් ඉන්නේ ෆස්ට් ස්ටේජ් එකේ ඉන්නේ ඇබ්බැහි වීමකට යන්න. ඒ කියන්නේ අවදානමක් තියන අය. දැන් අවදානමක් තියන අය ගලවන්න නම් අපි අනිවාර්යෙන් ෆෝන් එක භාවිතය අවම කරනවා කියන්නේ ඇත්තටම එයා භාවිතා කරපු එකෙන් 3න් 2ක්ම අයින් කරගන්න ඕනේ. දැන් ෆෝන් එක අයින් කරනකොට එයාට විශාල මානසික අපහසුතාවයක්, මානසික අර්බුදයකට, හැඟීම් වල ප්‍රශ්නයකට, චර්යාත්මක ප්‍රශ්නයකට යාව ඇතුල් වෙනවා. මොකද එයා වින්දනයක් ලබලා තියෙන්නේ ෆෝන් එකේ. එයා සම්බන්ධතා පවත්වලා තියෙන්නේ ෆෝන් එකෙන්. එයා ගනුදෙනු කරලා තියෙන්නේ ෆෝන් එකේ. එයා සාමූහික සම්බන්ධතා අදහස් වමාරු කරගෙන තියෙන්නේ ෆෝන් එකේ. දැන් එයාට තාත්විකව අනිත් අය සමග ඒ දේ කරන්න ගියාම විශාල ඇන්සයිටි, කාංසාවකට පත් වෙනවා.
මේ කාංසාව පත් වුණාට පස්සේ ඒක එයාට විශාල මානසික අපහසුතාවයක්. ඒ නිසා ෆෝන් එක අයින් කරනවා එක්කම විනෝදාස්වාදය වැඩි වෙන, මානසික සුවය වැඩි වෙන, එයත් එක්ක ගනුදෙනු කරන සම්බන්ධතාවය වැඩි වෙන දේවල් වලත් එක්ක යාව සම්බන්ධ වෙන්න ඕන. විශේෂයෙන් මව, පියා එයත් එක්ක කතා කරන එක, එයත් එක්ක කෑම ගන්න එක, එයත් එක්ක බීච් එකට යන එක, එයත් එක්ක නාන එක, එයත් එක්ක සෙල්ලම් කරන එක වැඩි කරන්න ඕනේ. ඒ වගේම එයත් එක්ක එයාට කාලය දෙන එක හරි වැදගත්. කාලය වැඩියෙන් දෙන්න ඕනේ ඒ වගේ අයට. ඒ දෙනකොට තමයි එයා ඒකෙන් නිදහස් වෙන්නේ. තව එකක් කියන්න ඕනේ. දැන් මේ වගේ භාවිතා කරන අයට හැම වෙලාවෙම විවේචනාත්මක තර්ජනය කරන්න එපා. විවේචනාත්මක තර්ජනය කරන්න යන්න එපා. උඹගේ වැඩේම ෆෝන් එකේ. උඹ ෆෝන් එකත් එක්කමයි ජීවත් වෙන්නේ. උඹ නම් හදාගන්න බෑ. හැදෙන්නේ නැහැ. කියලා එහෙම කියන්න යන්න එපා. එහෙම කියන්න ඒකත් එක්ක එයා ඉන්න එක වැඩි. මොකද එයාට මානසික ස්ට්‍රෙස් එක වැඩිනේ. උඹල ප්‍රශ්න දානකොට, උඹල ප්‍රශ්න හැම වෙලාවෙම ළමයාට ප්‍රශ්නයක් තුලින් කතා කරනකොට එයාට මානසිකව ඇදෙන ආතති තත්ත්වය වැඩි. මොකද ආතතියට හුරු වෙලා නැහැනේ ළමයා. හුරු වෙලා තියෙන්නේ වින්දනයට. ෆෝන් එකත්. ඒ නිසා ඒක වැඩි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ගැන අපි දිගටම කතා කරනවා. ෆෝන් එකක් එක්ක ඇබ්බැහි වීමේ අවදානම වැඩි අයට අපි විනය තුලින් ක්‍රියාත්මක වෙන, විශේෂයෙන්ම දෙමව්පියන්ගේ විනයත් වැදගත්, දරුවන්ගේ විනයත් වැදගත්. දරුවන්ගේ විනය හදනකොට දෙමව්පියන්ගේ විනය දරුවන් වෙනුවෙන් කැපවීමේ විනය වැඩි කරන්න ඕනේ. ඉතින් මේ දෙකම එකතු කරලා තමයි මේ ෆෝන් එකක් සම්බන්ධව ඇබ්බැහිවීමේ අවදානමක් තියෙනවා නම් ඒක අවම කරගන්න පුළුවන්. අපි අද කතා කරේ දරුවෙක් කොහොමද ෆෝන් ඇඩික්ෂන් වලින් වළක්වා ගන්න කියලා. මං විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම මම මේකට තවත් දෙයක් එකතු කරන්න කැමතියි. මං ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා දෙමව්පියෙක්ගේ වගකීම් වලින් එහාට ගිහිල්ලා හැම වෙලේම ඕගොල්ලන්ගේ දරුවට යාළුවෙක් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම දරුවාගේ මට්ටමින් තේරුම් ගන්නත් උත්සාහ කරන්න. ඒ වගේම මම නැවතත් ආරාධනා කරනවා මේ වගේ සබ්ජෙක්ට්ස් ගැන උනන්දු වෙන හැමෝම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. අපි subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ වගේ හරවත් මාතෘකාවකින් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි.